ගැස්ට්‍රයිටිස් හැදුනහම බොන බෙහෙත් වලින් 90%කට වැඩි රෝගීන්ට තිබ්බට වඩා ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වෙ වැඩි මුලදී ගණන් ගන්න නැති ඉඳ අවසානයේ මේ රෝගීන් කිසිම දෙයක් කරගන්න බැරුව අසරණ වෙනවා. ඉතින් ගැස්ට්‍රයිටිස් හැදිලා මොන වගේ තත්ත්වයක හිටියත් මේ තත්ත්වය 100% සුව කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියත්. ඉතින් අපි බලමු ඇත්තටම අපිට ගැස්ට්‍රයිටිස් හැදෙන මුල් අවධියේදී ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. බඩේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් හෝ කැක්කුමක්, ඒ වගේම බඩ පුරවා දැමීම සහ බඩේ අපහසුතාවයක් වගේ දැනීම. නිතරම වමනයන් එනවා වගේ හැඟීමක් දැනෙන එක. ඒ වගේම බඩපපුව දැවිල්ලක් සමග උගුරට එනවා වගේ දැනෙනවා. ඒ වගේම කෑම අරුචිය නිතර මද ඔළුව කැක්කමක් වගේ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ වැඩි ගණන් ගන්න නැතුව ටික කාලයක් ඉන්නකොට දන්නේම නැතුව රෝගය ඉතාමත් බරපතල තත්යකටපත් වෙනවා. මේ තත්ත්වය නිසා වමනය සහ මල පහ සමග ලේ පිටවීම, ඒ වගේම ශරීරයේ ලේ අඩුවීම වගේ රෝග ලක්ෂණ හඳුනා ගන්න ලැබෙනවා. මේ තත්ත්වය දීර්ඝ කාලයක් පැවතීම නිසා ආමාශයට ආශ්‍රිතව තුවාල ඇතිවීම, ඒ වගේම අභ්‍යන්තර රුධිර වහනයක් දක්වා මේක වර්ධනය වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ගැස්ට්‍රයිටිස් හැදෙලා රෝගේ මොන වගේ තත්ත්වයක උත්සන්න වෙලා තිබුණත් හෝමියෝපති වෛද්‍යවරුන් තුලින් මේක ඉතාමත් සාර්ථකව සුව කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් සෑම විටම ප්‍රතිකාර කරන්නේ මේ රෝගියාගේ රෝග ලක්ෂණයට අදාළ රෝග මූලයට. අන්න ඒක නිසා එයා මොන වගේ තත්ත්වයක හිටියත් මේ වෛද්‍ය ක්‍රමය තුලින් අපිට කිසිම අතුරු ආබාධයක් නැතුව ගැස්ට්‍රයිටිස් තත්ත්වය 100% සුව කිරීමේ හැකියාවක් තියෙනවා.